කරු කතානායකතුමා ඔබතුමා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න අපේ කමිටුව අද හම්බ වෙන්නේ 50 වෙනි වතාවට 50 වෙනි වතාවට හරි අපි හොලිඩේස් වලත් හම්බුණා දැන් අද ගරු අගමැතිතුමිය ඉදිරිපත් කරා හදිසි ප්‍රශ්නයක් අපි එක ගන්නවා අපි හෙටම අරන් හෙටම ඔබතුමාලට ඒක සම්මත කරලා දෙනවා අද කැබිනට් එකේ පාස් කිසි අවුලක් නැහැ හරි අපි හොලිඩේස් කියලා දැන් බලන්න අද අපි කමටුව ආයෙත් කතා කරා මොකද NMR එකේ මේ වේවර් එක අර රෙජිස්ට්‍රේෂන් වේවර් එක ඒක ඇවිල්ලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අපිට ඊයේ පෙරේද කතා කරලා කියනවා හෙටට කලින් අදට කලින් අප්‍රූව් කරලා හෙටට කලින් අප්‍රූව් කරලා ඕනේ කියලා. ඉතින් සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ඉඳන් අද වෙනකම් අපිට ඉන්නේ අවුරුද්දක් තිස්සේ ඉල්ලුවා. එක කන්සල්ටන්ට් කෙනා ඉන්නේ. තව ජූනියර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ ජූනියර්ස්ලා දෙන්නගේ පඩිත් හරියට ගෙවෙන්නේ නැහැ. කොහොමද කරන්නේ? අපේ පාර්ලිමේන්ටරි බජට් ඔෆිස් එක ඉල්ලලා ඒකට ඇලොකේෂන් තියෙන රුපියල් මිලියන 9යි. අපි වැඩ කරන්න සූදානම්. අපිට මේවට අමතර පඩි ගෙවන්නවත් වාහන දෙන්නවත් ස්ටාෆ් දෙන්නවත් මොකක්වත් නැහැ. සම්පූර්ණ ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරන්නේ. රාත් 12ක වෙනකන් අපි කරනවා. අවුලක් නැහැ. හැබැයි කරුණා කරලා ඔබතුමාලගේ සහයෝගය අපිට දෙන්න. හරි? 50 වතාවක් මම කියන්නම්. ඊට පස්සේ ෆොරින් ඩෙලිගේෂන් හම්බුණා. World Bank, IMF, US Congress. ඊට පස්සේ සෙමිනාර් කරා. ඊට පස්සේ බිල්ස් 10ක්, ඕඩර්ස් 17ක්, රෙගුලේෂන් 28ක්, රිපෝට් 22ක්, නොටිෆිකේෂන් 6ක්, රූල්ස් 3ක්, රෙසලූෂන් 5ක්, වර්ක් ප්‍රෝග්‍රෑම් 2ක්, බජට් එස්ටිමේට් 2ක්, සප්ලිමෙන්ටරි 5ක්. ඊට පස්සේ මේ වගේ ඉදිරිපත් කරන නොයෙකුත් රෙගියුලේෂන් පාස් කරා. ඕවර්සයිට් රිවිව්ස් කරා. පර්ෆෝමන්ස් රිවිව්ස් කරා. සෙන්ට්‍රල් බැංකුවත් එක 3 පාරක් හම්බ වුණා. ඊට පස්සේ බජට් එකට අදාළ විශේෂ වාර්තා ඉදිරිපත් කරා. So what I am saying is, Honorable Speaker, we are happy to do this, but we need the support of Parliament to carry out this work. එකම කමිටුවක් 50 වතාවක් හම්බෙලා නැහැ. ඔය මම කියන්න කැමති අපි ආණ්ඩුවේද විපක්ෂයේද කියලා නෙමෙයි සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා ඉතාමත්ම ඕනකමින් සම්බන්ධ වෙනවා මේ වැඩේට. හරි අපි කිසිම දේශපාලන ભેදයකින් තොරව මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම නැවත වාරයක් ඉල්ලනවා ඊළඟ පාර හම්බ වෙනකොට ගරු කතානායකතුමනි මට ආයෙත් මේක කියන්න නම් ඉඩ තියන්න එපා. ඕක තමයි මට කියන්න අවශ්‍ය. මහජන අනිත් ගරු කතානායකතුමා අපිට ඕන නම් පුළුවන් මේවා ටක් ගාලා පාස් කරන්න. එහෙම කරන්නේ නැහැ අපි. ඔබතුමා ඒක හොඳටම දන්නවා. අපි ස්ටඩි කරනවා. අපේ අලුතෙන් ආපු කන්සල්ටන්ට් සහ ඇසිස්ටන්ට්ලා දෙන්න අපේ සිස්ටම් එකක් තියෙන හැම කමිටුවේ මන්ත්‍රීවරුන්ටම ඒවා ලබා දෙනවා. ඒවා ස්ටඩි කරනවා. අනිත් එක මම කැමති ඉල්ලන්න ඔබතුමාගෙන් සමහරව එන්නේ නැහැ මේ කමිටු වලට. මම දකිනවා සමහර අපේ චතුරංග ඇමතුමා හැම මෙතන ඉන්නවා. හැම සභා වාරයකටම එනවා. අපේ නිශාන්ත ගරු ඇමතුමා හැම සභා වාරයකට එනවා. බස්නායක ඇමතුමා හැම සභා වාරයකටම එනවා. හරි? ඊට පස්සේ හැබැයි එන්නේ නැත්නම් අයින් වෙලා මේවට සම්බන්ධ වෙන කට්ටියට එන්න කියන්නේ. මොකද එහෙම නැතුව මේ කොමිටි කරගෙන යන්න බෑ. 3 පාරක් ආවේ නැත්නම් කතානායකතුමාම අයින් කළා දාන්න එළියට. මට එක දෙයක් කියන්න ඕනේ මේ අපි ඉදිරිපත් කරා 20ක් විතර එකක්. ඒ තමයි අපි මාස දෙකකට විතර කලින් වරාය මේ කස්ටම් එකට අද අපි ඉදිරිපත් කරා කිව්වා. ඔය වාහන 900ක් හිර වෙලා තියෙනවා තර්ඩ් කන්ට්‍රි. ඒක තමයි මම ඉදිරිපත් කරේ. මම ඒක ගැන විතරයි කියන්නේ. මම 25ක් ඉදිරිපත් කරා. ඒවා ඩිබේට් එකකින් තොරව ගන්න. ඒ නිසා මට මේක විතර පැහැදිලි කරන්න ඉඩ දෙන්න. අපි කිව්වා මේක රීඑක්ස්පෝර්ට් කරන්න එපා. මේවා ඉරවෝකබල් LC තියෙන්නේ. ඒ නිසා වෙන ක්‍රමයක් හොයාගන්න මේ කට්ටියට ඇඩිෂනල් බද්දක් හරි ගහලා මේක රිලීස් කරන්න කියලා. දැන් අවසානයේදී ඊයේ තීරණයක් ගත්තා. හරි. ඕගොල්ලෝ රිලීස් කරන්න වැඩිපුර බද්දක් ගහලා ගරු ඇමතුමා අහගෙන ඉන්නවා. ඔළුව වනනවා. ඒක පිළිගන්නවා. හැබැයි අපි ඔබතුමාට ගරු කතානායකතුමා ඇමතුමාට එක සජෙෂන් එකක් දෙනවා. ඒ තමයි අපි කෑෂ් ගෙවුවා නම් ඒ ඉම්පෝටර්ස්ලා කෑෂ් ගෙවුවා නම් වාහනේ රිලීස් කරලා ගිහිලා රෙජිස්ටර් කරගන්න පුළුවන්. හැබැයි නීතියක් දාලා එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකෙන් ඉරවෝකබල් බැංක් ගැරන්ටි එකක් දුන්නත් ඒ කට්ටියට ඒක රෙජිස්ටර් කරගන්න බෑ. ඉතින් අපේ සභාවේ ගරු ඇමතුමාට යෝජනාවක් අපි ඉදිරිපත් කරා ඊයේ හැන්දෑවේ. හරි එහෙමනම් බැංක් ගැරන්ටි එක එන්කෑෂ් කරනකොට ඒකට අදාළ ඉන්ට්‍රස්ට් එකක් එකතු කරා. එතකොට රිලීස් කරපු වාහන මම හිතන්නේ 17ක්ද කොහෙද තමයි කෑෂ් ගෙවලා තියෙන්නේ. තව 870 ගාණක් තියෙනවා රිලීස් කරන්න. ඒ කට්ටියට කෑෂ් ගෙවන්න පුළුවන් නම් කෑෂ් ගන්න, කෑෂ් ගෙවන්න බැරි නම් බැංක් ගැරන්ටි එකක් අරගෙන ඒක ඉන්ට්‍රස්ට් කම්පොනන්ට් එකක් ඇඩ් කරන්න. එතකොට මේ වාහන 900ම රිලීස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කතාව කිව්වේ ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා. අපිට මේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා පාර්ලිමේන්තුවෙන් කාරුණිකව ඉල්ලනවා. බොහොමත්ම ස්තුතියි.